කියලා මේ මොඩියුල ගැන කතා කරා. ඔබතුමිය මොඩියුල කියවලා තියෙනවද? මොඩියුල ඉතින් කියවන්න දැන් අපි දන්නවා ඔක මේකටනේ දාලා තිබුණේ. අපිත් එහෙම මේ අපිටත් ඒවල තියෙනවා මේ සමාජ මාධ්‍ය ජාලා හරහා තමයි සංසරණය. ඉතින් මේවා print කරන්න ගියේ නෑ මේ කාලේ හැටියට අපිට ආර්ථිකව තියෙන ප්‍රශ්න. නමුත් මොඩියුලේ කියවන්න හව නොකිය හෝ මේ රටේ ප්‍රාමාණික බුද්ධිමතුන් උගතුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නවනේ ලේකම්තුමාගේ ඉඳලම. එතකොට මේ පල්ලෙහා මට්ටමේ ඉන්න අපිව අතාරින්නකො දේශපාලනය කරන අපිනේ ඒ සවිඥානික බුද්ධිමත් පිරිසකට මේක බාර දුන්නාම මේ වගකීම සහ වගවීම තුල මේ ඒගොල්ලෝ මොඩියුලේ අධ්‍යයනය කරන්න ඉපේ. දැන් ඇත්තටම අර ස්වාමින් වහන්සේ නමක් මේ මුලින්ම මාධ්‍යයට ඒක මුදා හැරුවේ. ඉතින් අපි ඇත්තටම උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතියක් බේරා ගන්න ඉස්සරහට අපේකට. ඉතින් අපි කියන්නේ ඔయిత වැඩිය හොඳ දෙයක් දැම්ම නම් අපි පාටපක්ෂ ભેදයක් නැහැ. එතුමියට අපි ගරු කරනවා. මේක මේ අපිට මේ දේශපාලන මතවාදයක් නෙමෙයි. රටේ හෙට දවස ගැන මතවාදයක්. මොඩියුල සකස් කරනවා නම් මොන පදනමකින්ද කොහොමද ඒක කරන්න ඕනේ කියලා පැහැදිලි නෑ දැන් මොඩියුලේ අපි දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් මේ රටේ වුණානේ කිහිපයක්ම. දැන් අපි දන්නවා අපි 89 88 වගේ කාලවල අපි පාසල් අධ්‍යාපනය ලැබෙන කාලෙත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වුණා විභාග ක්‍රමයේ බර වැඩි එහෙම කියලා. නමුත් මම කියන්නේ මේ අපේ රට තියෙන තත්වයක් වෙනවා මේ අපි එදා සමාජ අධ්‍යයනයේ විෂය ඉගෙන ගන්නකොට තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් නේ තාමත් ශ්‍රී ලංකාව. එතකොට මේ අපේ 90% ගාණක් තිබිච්ච සාක්ෂරතා ඥානය තිබෙන රටක පාර්ලිමේන්තුවේ ඉන්නවා මල්පැල වගේ උගතුම් අයුදින පුස්තකාල වගේ 159ක් ඉන්නවා. එතකොට ආණ්ඩු පක්ෂයේ ඒ කට්ටියයි විපක්ෂයේ ඉන්න අයයි එතනත් ඉන්නවනේ අපි දන්නවා රෝහිණී කවිරත්න වගේ ගුරුවරියක් වෙච්ච මවක් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක් වෙච්ච අය. ඒ අයවත් ඔය කමිටුවකට පත් කරගත්ත නම් මං හිතන්නේ දේශපාලන ભેදයකින් තොරව ඒ වගකීම දැන් අපි දැක්ක මාධ්‍යවල කියනවා අනුරාධපුරයේම ඉන්න ප්‍රාමාණික බුද්ධිමතුන් ටිකක් විතරයි මේ කමිටුවේ ඉන්නේ කියලා. ඉතින් එතකොට කමිටුවේ අධ්‍යාපන ලේකම්වරයා ගිහිල්ලා අර තමන්ගේ ගෙදර තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්න වුණාම අම්මා ගෙදරින් පැනලා ගිහිල්ලා අල්ලපු ගෙදරට කියනවා වගේ ලේකම්තුමා ගිහිල්ලා දානවා CID එකේ හැම එකක්. එතකොට අර එතන වගකිය යුතු අනික් නිලධාරීන් ඉල්ලාස් වෙනවා. එහෙම නෙවෙයි නේද? මේක රටක්නේ අපි පාලනය කරන්නේ. අපි එතුමියට කියන්නේ මේක මීට වැඩිය ප්‍රශස්ත විදිහට. අනික මේ රටේ ව්‍යසනයක් වෙලා දරුවන්ට පෙළ පොට්ටික නැහැ. ඉස්කෝලේ යන්න ඇඳුමක් නැහැ. ඉන්න ගෙයක් නැහැ. අපිට ඉස්සෙල්ලා මොකද්ද? ඕනම කෙනෙකුට ඉන්න හිටින්න කන්න බොන්න දෙයක් නැතුව දරුවෝ අසරණ වෙනවා. අනික අපි දකින විදිහට මොඩියුල ක්‍රමය හොඳයි. අපි තවමත් අර මං කිව්වේ තුන්වන ලෝකේ රටක් විදිහට දියුණු වෙන අපේ ස්මාර්ට් ෆෝන් එක ගම්බද දරුවෝ කී දෙනෙකුගේ අතේ නැද්ද කියන්නකෝ. උදේ හවසම හරි තුන් වේල කන්න යන අම්මා තාත්තා මේ ෆෝන් එක ෆෝන් එකයි ගෙදර. මම දකිනවා අපිත් එක්ක ඉන්න බොහොම කාන්තාවෝ කියනවා අනේ ළමයාගේ පැවරුම් ටික ටීචර් වල තියෙන ෆෝන් එකට. ඒ අය බොහොම අපහසුයෙන් ළඟ තියෙන කමියුනිකේෂන් එකට ගිහිල්ලා print ගන්න ඕනේ. කොලයක් කීයද අද? මම කියන්නේ අපි ඇඳුම මහ ගන්න ඕනේ අපිට ගැළපෙන විදිහට. මේ බටහිර රටවල් වලින් එළියට දාන සංස්කෘතික ආభాෂයන් ලංකාව තුළට ගේන එක මම දන්නේ ඒකට මේ රටක් විදිහට ඔබතුමන්ලගේ මේ මාධ්‍යකරණයේදී උනත් තේරෙනවනේ මොකද්ද දැන් වෙලා තියෙන්නේ කියලා. ඒකයි අපි කියන්නේ. හොඳ දෙයට අපි හොඳයි කියනවා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මොඩියුල සකස් කරපු පාර්ශව කවුද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? නේද? ඒ මොඩියුල සකස් කරපු පාර්ශවයන්ගේ නම් මේ මොඩියුලේ අපිට මේ අතට මොඩියුලේ ලබා දීලා නැහනේ. දැන් මේ මගේ ගාවත් ඒවකු මේ නම් ටික තියෙනවනේ. දැන් මං දැක්කා අද උදේ මේ ඔබතුමන්ලගේ මාධ්‍ය ජාලාවලම ওই නම් ටික උදේ හවස කියනවා දැන්. ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ මොකක්ද අගමැතිතුමිය කරන්න තිබිච්ච පළවෙනි කාර්යය? රජයේ වගකිය යුතු අගමැතිතුමිය රටේ දෙවෙනි පුරවැසිය එතුමිය. එතකොට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු දෙනාම කැඳවලා නේද? දැන් අපි සාමාන්‍ය ආයතනයක පාසලක මොනවා හරි පද්ධතියක යමක් වුණොත් මූලික පරීක්ෂණයක් කරන්න එපා විනය පරීක්ෂණයක්. දැන් ඊට පස්සේ කියනවා ස්වාමින් වහන්සේ සහ මාධ්‍යයෙන් අනික් අධ්‍යාපන විද්වතුන් එළියට දැම්මහම ඔන්න කියනවා අපි අරක කර ඒක මේ ඇඟිල්ලෙන් අයිලා කියන්න ඕනේ නැහැ. පරිපාලන ශාස්ත්‍රයේ යමක් වෙනව නම් විය යුතු ආකාරයක් තියෙනවා. එතකොට දැන් තාමත් මේ අර කැකිලි රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ තාම මේ අදාළ කෙනාට මේ ප්‍රශ්නේ යොමු කරගන්න බැරි වෙලා. පොතේ පිටුවේ තියෙනවා නම් පටුනේ පොතක් ඕනම පොතක් ගත්තොත් රචකයා ඉන්නවා සෝදුපත් කියවන්න ඉන්නවා කවුද කියලා අපි දන්නවනේ. ඉතින් මේක මේ අන්තර්ජාතික වශයෙන් මෙහෙයුමක් කරන්න ඕන දෙයක් නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී විසඳන්න තිබිච්ච ප්‍රශ්නයක් ජනතාව අතරට දාලා
ළමයිගේ ඔලු ටික දැන් විනාශ කළා. දැන් පොඩි උන් අම්මලා තාත්තලාගේ ෆෝන් අරගෙන ඕක හොය හොය යනවා දැන්. ඉතින් මන් දන්නේ මේ ප්‍රශ්නේ ලොකු කරලා කුළුල් කරන්නේ නැතුව රජයට තිබ්බ වගකියුතු රජයක් විදිහට ඉතින් වෙන්නේ නැති අත්දැකීම් නෑ. ඉතින් ඒක නිසා මේ ඔහේ අර කටට එන්නම් වාලේ වචන කියලා මේ රට විනාශ කරන්න ඉතින් යන පාර නම් ඉතින් ජනතාව තීන්දුව කරන්න ඕනේ. කොහොමත් ස්තුතියි.